ඔයගලන්ට අරගෙන ආව ඉතාමත්ම වැදගත් වෙන වීඩියෝ එකක්. මොකද ගොඩක්ම දෙනෙට තියෙන ප්‍රශ්නයක් තමයි මේ හිසකෙස් ගැලවී යෑම. අකලට හෝ වයසට ගැලවී යෑම. ඉතින් මේක ගොඩක්ම පීඩාකාරී තත්ත්වයක්. ඉතින් මේකට අද මම හොඳ ඔයිල් එකක් තමයි ඔයගලන්ට හඳුන්වලා දෙන්න හදන්නේ. මේක තමන්ට ගෙදර හදා ගන්න ඕනේ නැහැ. තමන්ට බෙහෙත් බඩු කඩෙන් සිංහල බෙහෙත් බඩු කඩවල මේ තෙල තියෙනවා. ඉතින් ඔයගලන්ට මේ තෙල ගන්න පුළුවන් මුදලක් දීලා. ඉතින් ඊටාත්ම හොඳ ඒ කියන්නේ මම ඒව දාලා ඒව අත්හදා බලලා ඊටාමත් සාර්ථක නිසා තමයි මම මේ ඔයගලන්ට මේක හඳුන්වලා දෙන්න හදන්නේ. මෙන්න මේ තෙල ගැන. ඉතින් අපි බලමු මේ තෙල මොකක්ද කියලා. iPhone එකේ අද සනසල ඉතින් මෑත කාලෙදී ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ හිසකෙස් ගැලවී යාම. ගැහැණු පිරිමි ભેදයකින් තොරව. ඉතින් මේක ඉතාමත්ම පීඩාකාරී තත්ත්වයක්. මොකද අපේ හිසකෙස් වලින් තමයි අපේ රූපය මනාවට සැකසෙන්නේ. කියන්නේ අපේ හිසකෙස් නැතුනොත් ඉතාමත්ම අවලස්සන රූපයක් තමයි අපිට ලැබෙන්නේ. ඉතින් කවුරුත්ම කැමති නැහැ හිසකෙස් නැතුව ඉන්න. ඉතින් හැම කෙනෙක්ම කැමති තමන්ගේ ඔළුවේ හිසකෙස් ටික මනාව ලස්සනට තියෙනවා. ඉතින් මේ හිසකෙස් අකලට හෝ වයසට ගැලවී යාමට හේතු ගොඩක් තියෙනවා. මූලිකම හේතුව තමයි තමන්ගේ ජානමය හේතු මත හිසකෙස් ගැලවී යන්න පුළුවන්. අපි කියන්නේ ආරට යනවා කියලා. තාත්තගේ සීයාගේ එතකොට අම්මගේ පැත්තේ මාමලගේ අම්මගේ තාත්තගේ ඒ පැත්තේ ඒව නාම එහෙම යන සමහර ෆැමිලි වල ඉන්න අයියලා මල්ලිලා 4-5 දෙනෙක් හිටියත් එක්කෙනෙක් කියන අනිත් අයගේ ඔක්කොම කොණ්ඩේ තියෙනවා. තාත්තගෙත් තියෙනවා. නමුත් එයා සමහරට අම්මගේ පැත්තේ කෙනෙක්ගේ විදියට මේකේ ජාන පිහිටුනාම එහෙමත් කොණ්ඩේ යනවා. ඉතින් ඒකත් ලොකු ප්‍රශ්නයක් තමයි. ඉතින් ඒ වගේම අපි පාවිච්චි කරන ෂැම්පූ සහ සබන් මම හැමතිස්සෙම කියනවා සබන් පාවිච්චි කරන්න එපා කියලා හිසකෙස් වලට. මොකද සබන් තාමත්ම අහිතකරයි හිසකෙස් වලට. ඉතින් ගොඩක්ම මම නම් කියන්නේ නැහැ සබන් ಜಾති වල. ඉතින් සබන් භාවිතයෙන් තොර වෙන්න ඕගලන් සතියකට එක සැරයක් පුළුවන් නම් ෂැම්පූ පාවිච්චි කරන මෘදු ෂැම්පූ එකක් පාවිච්චි කරන්න. පිරිමි කෙනෙක් නම් සතියකට සැරයක් ඇති. ගැහණු කෙනෙක් නම් සතියකට දෙපාරක් තුන් පාරක් වගේ ෂැම්පූ පාවිච්චි කරන්න. ඕනට වඩා ෂැම්පූ පාවිච්චි කරනොත් මිදෙන්න සබන් නම් කොහොමත් පාවිච්චි කරන්න එපා. ඉතින් ඒක තමයි මට ඔයගලන්ට කියන්න තියෙන්නේ මේ මූලිකවම හිසකෙස් ගැලවී යාමට හේතු. ඒ වගේම තමයි ෆෑන් එක AC එකේ අධික ලෙස ඉන්නකොටත් වෙනවා, ස්ට්‍රෙස් එකකටත් වෙනවා. ඉතින් නොයෙකුත් දේවල් වලට වෙනවා. ඉතින් මේ ඔක්කොන්ටම හොඳ හෙයා ඔයිල් එකක් ගැන තමයි මම මේ ඔයගලන්ට අද අරගෙන ආවේ. ඇත්තටම මමත් මේක පාවිච්චි කරලා ඉතාම සාර්ථක ප්‍රතිඵල තියෙන නිසා තමයි මම ඔයගලන්ටත් මේක හඳුන්වලා දෙන්න හිතුවේ. ඇත්තටම මම මේ සමාගම් වලින් කිසිම මුදලක් අය නොකර මගේ ඉන්න ප්‍රේක්ෂකයන් සහ අනිකුත් අයගේ සුබ සිද්ධිය සඳහා තමයි. කියන්නේ කවුරු වුණත් නිරෝගීව ලස්සනට ඉන්න කැමති. අපේ පරමාර්ථයත් ඒකයි සමයසලුන් YouTube channel එකේ. ඉතින් ඒක නිසා තමයි මේ තෙල ඔයගලන්ට ඇත්තටම ගන්න පුළුවන්. බෙහෙත් බඩු කඩවල තියෙනවා ඕන තරම් ගන්න පුළුවන්. මේක ගැන ගොඩක් අය දන්නවා, ගොඩක් අය දන්නේ නැහැ. අනිත් එක මේක අර සිංහල බෙහෙත් බඩු කඩවල තියෙන්නේ බෙහෙත් තෙල් නිසා මේක පාවිච්චි කරන ගොඩක් අය අකමැති. ඉතින් නුවණට හුරු නැති දෙයක් මේ වගේ දෙයක් පාවිච්චි නොකර ඉන්න එක. ඔයගොල්ලන්ට මේ වගේ එකක් සතියකට සැරයක් දෙසරයක් හරි දාලා, ඒ කියන්නේ හැමෝටම මොන රාජකාරී කරත් නිවාඩුවක් හම්බ වෙනවනේ. ඉතින් අන්න එදාට හරි මේක දාලා හොඳට ඔළුව මසාජ් කරලා පැය 3-4ක් දවසක් තිබ්බත් කමක් නැහැ මේ තෙල. මම හැමතිස්සෙම කියන්නේ පැය 3-4කින් වොෂ් කරන එක. මේක දවසක් තිබ්බත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ චෙට්ටම හොඳ මේ තෙලක්. ඉතින් මේකේ නම තමයි බෘංගමාලක තෛලය. බෘංගමාලක තෛලය. ඉතින් මම මේක ඔයගලන්ට ෆොටෝ එක දාන්න නමත් එක්ක මේ බෝතලේ. ඔයගලන්ට මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන ගිහිල්ලා වෙළඳ පොලෙන් ගන්න පුළුවන්. මේක ඉතාමත්ම හොඳයි, අද්දුටුයි. මේ වගේම හරියටම වැඩ කරනවා. ඇත්තටම කෙස් යන එක 100%ක්ම නවතිනවා. ඉතින් ඒ වගේම තමයි ශරීරය ඇතුලේ වෙනත් රෝග තියෙන අයගේ හිසකෙස් යනවා. ඒ කියන්නේ අධික ලෙස. ඉතින් ඒවට නෙමෙයි සාමාන්‍ය ලෙස සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙක්ගේ හිසකෙස් යනවා නම් ඉතාමත් මේ හොඳයි. ඒ කියන්නේ මේක වයසක කෙනෙක් වුණත් මේ
වයසින් වැඩි කෙනෙක්ට ගෙවුනත් හිසකෙස් යන එක නවතිනවා ඇත්තටම. මේක මම එච්චරටම අත්හැදා බලලා තියෙන හොඳ ඔයිල් එකක්. ඉතින් බය නැතුව ගන්න. මේක එච්චර ලොකු ගාණක් වෙන්නෙත් නෑ. 1000 ගාණක් තමයි වෙන්නේ. ඔයගලන්ට ගන්න පුළුවන්. මේකේ මිලිලීටර් 180ක් එනවා. මම ගත්ත බෝතලේ නම්. ඉතින් මේක සෑහෙන කාලයක් පාවිච්චි කරලා තියෙන තනි එක්කෙනෙක් නම් මේක හිස් කබලට තමයි දාන්න ඕනේ. හිස් කබලට දාලා හොඳට මේකෙන් මම නම් ඇත්තට මේකේ තියෙන මූඩියෙන් එකක් වගේ දාලා මුළු ඔළුවෙම පැතිරෙන විදිහට ඒක යන්න සලස්සලා අතින් හොඳට මසාජ් කරන. හොඳට කිව්වට තද කරලා මසාජ් කරන්න එපා. මෘදු ලෙස මසාජ් කරන්න විනාඩි 2ක් 3ක්. මසාජ් කරනකොට ඔයගලන්ගේ මුළු ඔළුව මසාජ් වෙන විදිහට මසාජ් කරගන්න Tamanට මේක පුළුවන්. බෙල්ල හරියට වෙනකම්ම මසාජ් කරන්න හොඳට බෙල්ලත් එක්ක. ඊට පස්සේ ඒක එහෙමම තියලා තියන්න. පැය 2-3කින් සේදුවත් කමන්නේ. දවසම තිබ්බත් කිසිම ගැටලුවක් නැහැ. මේක එච්චරට හොඳයි. ඊට පස්සේ ඔයගලන් මෘදු ෂැම්පූ එකක් දාලා සෝදා හරින්න. එච්චරයි. සතියට දවස් 2-3ක් වගේ දාන්න පුළුවන් ගොඩක්ම හොඳයි. එහෙම නැත්නම් සතියට එක සවසක් හරි දාන්න. ඒ වගේම කොණ්ඩේ අකලට ඉදෙන එකත් සාමාන්‍ය දුරට මේකට අඩු වෙනවා. හිසකෙස් යන එකට නම් ඇත්තටම හොඳටම හොඳයි මේ තෙල. සමිසන YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක touch කරන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් කාටත් කලින් අපි දාන වීඩියෝ ඕගොල්ලන් ළඟටම ගෙන්න ගන්න. ඉතින් ඕගොල්ලොත් අරගෙන පාවිච්චි කරන්න. ඉතින් මට ඕගොල්ලන්ට කියන්න ඕනලා තිබ්බේ ඕක තමයි මෙන්න මේ තෙල අරගෙන පාවිච්චි කරන්න. මොකද මම මේක අත්හදා බලපු තෙලක් නිසා. ඉතින් එහෙනම් මේ වගේ තව හොඳ වීඩියෝ එකකින් හම්බෙමු නැවතත්. ඉතින් ඕගොල්ලන් පොන්චි මතක් කිරීමක් කරන්න ඕනේ. මගේ YouTube channel එක දැන්ටම subscribe කරලා නැත්නම් ඒක subscribe කරන්න. ඒ වගේම යාළුවෙක්ට දැනගන්න කොණ්ඩේ යන යාළුවෝ ඇති. ඒ වගේ ගැහණු පිරිමි ભેදයකින් තොරව මේක share කරන්න. අනිත් අයට බලා ගන්න. ඉතින් like කරන්න, comment කරන්න. ඉතින් එහෙනම් යාළුවනේ මේ වගේ හොඳ වීඩියෝ එකකින් නැවතත් හමුවෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න.